හෙලෝ ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ස්කිල් ෂොප් වෙබ් ඇප්ලිකේෂන් වීඩියෝ සීරීස් එකේ අපේ වෙබ් ඇප්ලිකේෂන් එකේ සයින් අවුට් ප්‍රොසෙස් පාර්ට් එක සම්බන්ධයෙන්. ඉතින් මේ සයින් අවුට් ප්‍රොසෙස් එක සිද්ධ වෙන්න අපි යූස් කරගෙන තියෙනවා අපේ සෙෂන් මැනේජ්මන්ට්. රයිට්. ඉතින් අපි බලමු අපි අලුත්ම යූසර් කෙනෙක් විදිහට අපේ ස්කිල් ෂොප් වෙබ් ඇප්ලිකේෂන් එකට ලොග් වෙලා ඊට පස්සේ සයින් අවුට් වෙන ප්‍රොසෙස් එක සම්බන්ධයෙන්. ඉතින් මම මෙතනදී මේ හෝම් පේජ් එකට ලොග් වෙලා ඉන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මොකද අපේ යූසර්ගේ නේම් එක, ඒ වගේම යූසර්ගේ account type එක, යූසර්ගේ කාඩ් එක, favorite ඒත් එක්කම notification section එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි මෙතනදී අපේ sessions ටික clear කරගමු. මේ විදිහට අපි cookies clear කරගෙන අපි refresh එකක් දුන්නොත් right ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. නැවතත් අපි ලොගින් වෙලා තියෙන්නේ අපේ රෙජිස්ටර් වුණ account එකකින් නෙවෙයි. ඉතින් මෙතනදී මම sign in button එක press කරලා ආය නැවතත් අපේ email එක, ඒ වගේම password එක මෙන්න මේ විදිහට type කරලා sign in button එක press කරලා අපේ home page එකට sign in වෙනවා. ඉතින් මෙතනදී home page එක අපේ account type එක මෙතනදී ඒත් එක්කම user ගේ name එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි dashboard එක ඒත් එක්ක my profile, ඒ වගේම sign out. ඉතින් මෙතනදී my profile එක අපිට edit කරගන්න පුළුවන්. ඒත් එතනදී අපිට අපේ header එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මොකද අපි හැම page එකකදීම වගේ අපේ header එක include කරගෙන තියෙනවා. එහෙම නැත්නම් අපේ header එක අපි require කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී sign out කියන button එක මම press කරපුවාම අපේ user ගේ account එකෙන් sign out වෙනවා. sign out වෙනවත් එක්කම අපි මෙන්න මෙතනදී අපේ URL එකේදී index.php logout success කියලා මෙන්න මේ විදිහට display කරගන්නවා. ඒත් එක්කම අපි නැවතත් sign in form එකට මෙන්න මේ විදිහට move වෙනවා. right. ඉතින් අපි බලමු අපේ sign out button එක press කරපුවාම session management use කරලා අපි කොහොමද අපේ userව sign out කරගන්නේ කියලා. එහෙම නැත්නම් අපේ account එකෙන් log out වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි අපේ code එක පැත්තට ගියොත් right. ඉතින් මම මුලින්ම මෙන්න මේ විදිහට අපේ code එක පැත්තේ ඉන්නේ. ඉතින් මේ code එකේ අපිට අදාළ part එක තියෙන්නේ header.php කියන file එක ඇතුළේ. ඉතින් මේ header.php කියන file එකේ මම මෙන්න මේ විදිහට පහළට ගියපුවාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් drop down menu කියලා මම මෙතනදී කෝඩ් කරගෙන තියෙනවා. ඉතින් මෙතන මේ තියෙන drop down menu එකේ sign out button එක. එහෙම නැත්නම් අපි මෙතනදී sign out එකට anchor tag එකක් use කරගෙන තියෙනවා. ඉතින් මේ anchor tag එකේ අපි href එක විදිහට process කියන folder එකේ logout process.php කියන file එක මෙතනදී call කරගෙන තියෙනවා. ඉතින් අපි බලමු process කියන folder එකේ logout process.php කියන file එකට ගියපුවාම අපි user කෙනෙක් අපේ web application එකට log වෙලා ඉන්නවා නම් ඒ user sign in වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒ user sign in වෙනවා කියන්නේ අපි මීට කලින් වීඩියෝ එකදී discuss කරා. එතනදී අපි ඔටෝම session එකක් start කරලා ඒ session එකට අදාළ data set එක session එකේ store වෙන්න අපි program කරගත්තා. ඉතින් මෙතනදී logout process එකේදී අපි අපේ session එක start කරගෙන තියෙනවා. ඒ වගේම මෙතන $_ කියලා අපි මෙන්න මේ විදිහට array එකකට assign කරගෙන තියෙනවා. empty array එකකට. ඒත් එක්කම අපි මෙතනදී අපේ session එක destroy කරගෙන තියෙනවා. ඉතින් මේ session එක destroy වෙන එකෙන් සිද්ධ වෙන්නේ අපේ session එකේ තියෙන සියලුම data ටික destroy වෙනවා මෙන්න මේ time frame එක ඇතුළත. ඒත් එක්කම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි header එක මෙන්න මේ විදිහට location, අපේ header එකේ location එක ඒ කියන්නේ අපේ index එකේ මෙන්න මේ විදිහට display වෙන්න කියලා අපි code කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි session management use කරගෙන අපේ logout process එක, එහෙම නැත්නම් sign out process එක සිද්ධ කරගෙන තියෙන්නේ. මෙතනදී අපි KTM කිව්වොත් අපේ session එකක් user කෙනෙක් අපේ web application එකට log වෙනකොට session එකක් start වෙනවා. ඉතින් අපි sign out button එක press කරපුවාම එහෙම නැත්නම් අපේ anchor tag එක press කරපුවාම
logout process.php කියන ෆයිල් එක මේ විදිහට රන් වෙනවා. ඉතින් මේ ෆයිල් එකේදී සිද්ධ වෙන්නේ අපේ session එක destroy කරන එක. ඉතින් session එක destroy වුණ ගමන් අපි අපේ userව locate කරනවා index කියන ෆයිල් එකේ sign in form එක තියෙන තැනට. right. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම goodbye. Thank you.